මගේ නම ලිතාරා සෙත්නදීක්. මම ධර්මාශෝකයේ. මට ඒ තුනක් තියෙනවා. මගේ රැන්ක් එක 53. මල් හිණි මෙත්සන්දි. මා ධර්මාශෝකයේ. මට ඒ දෙකයි B1 ෆිසික්ස්. මගේ දිස්ත්‍රික් රැන්ක් එක 91. ඕගොල්ලෝ කොහොමද ස්පීඩ් රිවිෂන් එකට සෙට් උනේ? ගොඩක් මිස් වෙච්ච දෙන්නෙක්. ඉතින් ඒක මිස් වෙලා තිබ්බ නිසා අපි ස්පීඩ් රිවිෂන් එකට ගියා. ස්පීඩ් රිවිෂන් එකට සර් කලින් කියනවානේ මේ දවසේ ඕගනික් කරනවා එහෙම කියලා. එතකොට මේ ස්පීඩ් රිවිෂන් එකේ ඊට කලින් අපි නම් කරන්නේ කියන ගොඩක් වැඩ තියෙනවානේ අන්තිම කාලේ වෙනකොට හැම හොසල්ට රෙකෝඩින් දානවා. අරක කරන්න කියනවා මේ කරන්න මට නම් එක ගෲප් එකක්වත් බැරි වෙන්නේ නැහැ අන්තිම කාලේ මට එපා වෙලා තිබ්බේ. කොහොමද ස්පීඩ් රිවිෂන් එකට කලින් දවසේ ඒ කරන ටික බලාගෙන යන්නම ඕනේ. නැත්තම් වැඩක් නැහැ ස්පීඩ් රිවිෂන් එකට ගිහිල්ලා ඊට වඩා හොඳ නිකන් ඉන්නේ. නැත්තම් එක පාට ගියාම ස්පීඩ් රිවිෂන් එක සෙට් කරගන්න අමාරුයි. කෙමිස්ට්‍රි අපේ පේපර්ස් වල ABCD වල කොහොමද ඩෙවලොප් වුනේ? කියන්නේ මුලින් ලියනකොට ලකුණු කොහොමද? ඊට පස්සේ ලකුණු කොහොමද? ඒ පේපර්ස් ඇත්තටම හරි අමාරුයි ABCD පේපර්ස්. ඒක හොඳම ස්ටෑන්ඩඩ් පේපර් එක. කියන්නේ වෙන සර්ලක එහෙම පේපර්ස් මම දැකලා නැහැ. සර්ග ඩිස්කෂන් එකට ගියාම ඒව හදා ගන්න පුළුවන්. එතකොට එහෙම ලියලා පුරුදු වෙලා මේ A level පේපර්ස් ලියන්න ගියාම ඒව ටිකක් ලේසි කියලා හිතුණා.